කරගෙන සේරම හදාගෙන ඉවරයි මචං. අපි දැන් හැමෝගෙම මචං පොඩි පෞද්ගලික තොරතුරු ටිකක් ගන්නවා. ගෑනු පිරිමි ස්වාමීන් වහන්සේලා දිගා බලන්නේ අපි හැමෝගෙම ගන්නවා මචං. ඔයාගෙන් විතරක් නෙමෙයි මුදල් අපි හැමෝගෙම ගන්නවා. අර ඕන ස්ක්‍රීන්ෂොට් එවන්න පුළුවන්. ඔයාගේ මචං මේ මට උප්පැන්නේ ෆොටෝ කියන්න හරිද එකක් ඕන. මේ හරි වීඩියෝ තා පොඩි ඩීටේල්ස් ටික. මුට පේන්නම මේ වීඩියෝ එක ෂෙයා කරපන් හරිද ඇත්තම මේ මගේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දානකම් මුට මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා බං මම නම් කියන්නේ මූ කියන පින්න වැඩ ගන්න අනේ මම නම් කියන්නේ මන් දන්නේ නැහැ හරිද තේරෙන්නේ නැහැ හරිද මූ ඇවිල්ලා මෝඩ් එකක් ජොජෝ බොයිස් ඇන්ඩ් ග්‍රීල්ස් මොකද වෙන්නේ කොල්ලෝ කැම්මට හරිද ඉතින් ඔන්න ඉතින් වීඩියෝ එකක් යාලා තියෙනවා හරිද මේක ඇවිල්ලා මචං මේ නිකන් ආතල් එකට දාන වීඩියෝ එකක් නේ මචං හරිද ඇත්තම කිව්වොත් එහෙනම් මචං මේ මොකද ද ටික්කා ද ටික්කා නේ මෙන්න බලන්න ද ටික්කා ද ටික්කා නේද ද ටික්කා මචං හරිද මෙන්න මචං මේවා තියෙනවා මෙන්න මොකද්ද මේවා එක Facebook මේවා එක හරිද රාජකීය ද ටික්කස් සෝල්දාදුව හරිද දැන් මෙයාලා ඔයාලා හිතන්නේ මෙයා මචං හොඳ සේල කෙනෙක් කියලානේ පට්ට මචං මේ වීඩියෝ එක මචං ඔන්න පටන් ගන්න කලින් කියනවා මේ වීඩියෝ එක මචං ෂෙයා කරන්න හරිද මෙයා පට්ටම හොඳ සේල කෙනෙක් ඇත්තම කිව්වොත් එහෙනම් පට්ටම හොඳයි අඩු මොකද්ද මේ ලොකු account මචං මේ මොකද්ද දැන් විකුණන්නේ උන්ට මචං දෙනවා සුපිරියට මේ account හරිද රුපියල් 2500ට හරිද ඒ වගේ ගහන්න account දෙන්නේ වගේ හරිද ඇත්තම කිව්වොත් එහෙනම් රුපියල් 5000 ගාණක් වටින account එකක් ඔය හිතන්නේ මචං මේ රුපියල් 2500කට වගේ දෙන එක ඒත් හරි 2500 කට කවන්නේ හරිද මේ ඒ දීලා සල්ලි දෙන්න තියෙන බලන්න ඔයාලා දන්නවද රූඩි ගේම් දන්න ඇති නොදන්න කට්ටිය මචං මේක සර්ච් කරලා බලන්න YouTube එකේ රූඩි ගේමින් ගේ account එක හරිද මේ මෙන්න මචං උගේ නම්බර් එක තියෙනවා ඒ ටිකද මොකක්ද දෙකාගේ හරි බ්‍රෝ මෙන්න බ්‍රදර් කෝල් එකක් ආන්සර් නොකර ඉඳිදී ආයෙ ගන්න එපා බ්‍රෝ වැඩ ඉන්නේ හරි ඉතින් ආන්සර් කරන්න බැරි හරි දැන් account එක මචං හරි account සේල කෙනෙක් හරි ඇත්ත පරක් වෙන එක ඇත්ත account එක යොදන පරක් වෙන එක ඇත්ත හරිද ටිකක් වෙලා යන එක ඇත්ත හරිද ඒත් මචං දවස් ගාණක් account එකක් මෙහෙම තියන් ඉන්නවා සල්ලි නොදී ඇත්තම කිව්වොත් එහෙම මම සේල් කරා අන්තිමට ඉතින් මම account සේලින් නැවතුවා ඇත්තම කිව්වොත් එහෙම බෑ මේ හොරබොරු මේ මචං කට්ටිය ඇවිල්ලා එක එක ඒවා කියන්න ගන්නවා ඔබ වෙන වැඩ කරගෙන ඉන්න කලින් මේ ප්‍රශ්නේ විසඳපන් ඇත්ත හරි රූඩි කියන කතාව ඇත්ත ඔබ මේ වෙන වැඩ කරගෙන මේ ප්‍රශ්නේ විසඳපන් ඊට වොයිස් මේසේජ් එකක් දාලා තියෙනවා එහෙනම් 2500ට විකුණපු AC එක සාධාරණ ගානටක් විකුණපන් හරිද මේ 5200ක විකුණන සාධාරණයක් කරපන් නැත්තම් මේ AC එක මට දීපන් සල්ලි තියාගනින් මට ඔබ AC එක දීපන් හරිද මූ මචං කරලා තියෙන්නේ කොල්ලට account එක විකුණලා හරිද රෝඩිට කියලා තියෙන 2500කට AC එක දුන්නා කියලා ඌ ගානක් තියාගත්තේ නැහැ හරිද කියලා එහෙම තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ මචං කොහොම හරි ගේම් එකෙන් මචං ඔහොම මේදී රෝඩිගේ account එක ඔන්ලයින් තිබ්බා හරිද ඊට පස්සේ එකක් දාලා බලද්දි මචං මේ කොල්ලා කියලා 5500 account එක ගත්තේ අනම්මනම් කියලා හරි ඒකත් හරි ඊට පස්සේ අපි වොයිස් මේට් ටික අහම් බලන්න මෙයා මොකද කියලා තියෙන්නේ කියලා බලමු හරිද බලමු ඉතින් අර පොඩ්ඩක් ඉන්නේ නම් මම මයික් එක ඔෆ් කරනවා මෙතල මචං කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතල මචං මම වාට හොදින් කියන්නේ මචං මෙච්චර වෙලා හොදින් කියන්නේ. අපි කාගේ හරි account එකක් ගත්තොත් දැන් මේ අවුරුදු දෙකමාරට මචං මම හැමෝගෙම details අරන් තියෙන. ඒවා මචං save කරලා තියෙන්නේ. ඉතින් ගෑල් ළමයින්ට පවා එවන්න පුළුවන්. ගෑල් ළමයින්ට කොච්චරනම් එවලා දෙනවද? හරිද? ඔයා පිරිමියෙක් කළත් ඔයා එක එවන්න බෑ කියන මන් දන්නේ මොකද්ද සීන් එක කියලා. මං ගැන හොයලා බලලා මේ ඒකත් තියෙන එක ගන්න පුළුවන් මචං. හරිද? ඉතින් මේක මන් දන්නේ විසඳන්න දෙයක්. ඔයා මොන දේ කරත් මචං මොන දේ ඔයා කිව්වත් මචං වැඩක් නැහැ. අර ඩීටේල්ස් ටික ඕනෙමයි. ඒ ටික නැතුව මචං අපිට සල්ලි දෙන්න බෑ.
හරිද මෙතල හරි මචං කවුද මේ account එකක් විකුණද්දී උප්පැන්න identity photo හරිද එයා අවුරුදු දෙකක් සේල් කරලා තියෙනවා හරිද උප්පැන්න කෝපි මොකද්ද මේවා මේ identity එහෙම ඉල්ලන්නේ කවුද හරි හරි අපි අනිත් මේ මෙහෙටියක් බලමු මේ මොකද කියන්නේ කියලා හරි එයාට කෙල්ලෝ ඉතින් මේ එක එක දාලා තියෙනවලු ගොඩක් දාලා තියෙනවලු අපි දන්නේ නැහැ මොනවද දාලා කියලා අපි බලමු ඉතින් මේ එයාගේ කෙල්ලොන්ගේ නම වැඩක් නැහැ අපිට account එක දීලා නම් මොනක් කරමු හරිද මතක් කරන් දෙතිය මේ account එක අපි ගත්තා හරිද ගත්ත විදියත් මම ඔයාලට කියන්නම් මේකවා තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න මේක ප්‍රශ්න විසඳන්න තියෙන එකම දේ මචං මේ ඩීටේල්ස් ටික දෙන එක මොකද මේක මුදල් එක්ක වෙන ගනුදෙනුවා අපි දන්නේ නැහැ හොරෙක්ද මොකෙක්ද කියලා හරිද ඒක නිසා අපි පර්සනල් ඩීටේල්ස් ගන්න හැමෝගෙම ගෑල් ළමයින්ගෙන් පවා ගන්න ඒකයි හරිද අපි දන්නේ නැහැ ගෑල් ළමයිලු හොරද මේ මොකද ඒක නිසා තමයි අපි හැමෝගෙම ඩීටේල්ස් ගන්නෙ ඉතින් ඔයා ඒක දෙන්න ඕනේ දුන්නට පස්සේ තමයි අපි සල්ලි ටික දෙන්නේ ඒක තමයි අහන්නේ account එක විකුණන්න කලින් ඔයාට මේ account එකේ සේරම වගකීම් බාර ගන්න පුළුවන්ද කියලා ඔයාට බාර ගන්න පුළුවන් කිව්ව නිසායි අපි විකුණන්නේ හරිද වචනෙන් අපිට බාර ගන්න බෑනේ විශ්වාසයක් මේ වගකීම බාර ගන්න දෙන්න බෑනේ ඒකින් තමයි අපි පෞද්ගලික ඩීටේල්ස් ටිකක් ගන්න. ආයි ඉතින් මට මෙච්චර තවත් තේරුම් කරලා තවත් මට මේ හැම වෙලාවෙම එකම මේ දේ කියන්න බෑ. ඉතින් ඔයා තවත් මචං මේ ගැන මේ දෙන්න බෑ ඒකයි මේකයි කිව්වත් කරන්න දෙයක් නැහැ. ඔයා දුන්න දවසට තමයි මචං ඩීටේල්ස් දුන්න දවසට තමයි ඔයාලා සල්ලි ටික දෙන්නේ මචං. ඒකින්ද සමාව වෙන්න ඕනේ. හරිද? මොකද වැඩක් කරන්න පිළිවෙලක් තියෙනවනේ බ්‍රදර්. හරි හරිද දැන් මේ මොකද්ද උප්පැන්නේ මේ ෆොටෝ එකක් දැම්මොත් විතරලු මේ අපේ සල්ලි දෙන්නේ හරිද මේ දැන් මචං මට තවත් හිතා ගන්න බෑ මචං උප්පැන්න දුන්නාම මචං මොකද දැන් අපිට සල්ලි දෙන්නේ කියලා account එක විකුණුවාට පස්සේ සල්ලි නොදෙන ඉන්නවා නේද අනේ බම් කාට කියන්නද මම මේකයි මේ ඔක්කොම දමලා දාලා වීඩියෝ එකක් කරන්න හැදුවේ මේ නැත්තම් බම් මේ වගේ කොල්ලෝ බම් දැන් කීයක් අරනවද බම් මේ මුගේ බම් මේ වීඩියෝ එකද 1,92,000 ගානක් views ද මොකද්ද කියන views තියෙනවා හරිද ඊට පස්සේ මොකද්ද ටික්කා ACC ස්ටෝර්ද මොකද්ද තියෙනවා මොකද්ද ඒකේ තියෙනවා එන ඒකත් තමයි තියෙනවා ගානක් හරිද ඒක නම් subscribers 2යි කියන්නේ මේ මේක පුළුවන් තරම් ෂෙයා කරපල්ලා හරිද පුළුවන් තරම් ෂෙයා කරපල්ලා නැත්තම් මුගෙන් බං උඹලා ඉන්නේ මචං ACC ගන්න ඉඩ තියෙනවා මොකද මචං මෝ පරණ හැක්කේ කියා අනම්මනම් විකුණනවා මෝ මචං දැන් රුපියල් 5000 තියෙන account එක මචං රුපියල් 10000 තමයි ඌ විකුණන්නේ දැන් උට්ට මචං හෙන ගානක් තියෙනවනේ බං දැන් අපි ඉල්ල දැන් අපි කියන මේ account එක 5000කට දෙන්න බැරිද කියලා ඊට පස්සේ බෑ 2500 කියලා දැන් අරගත්ත එහෙම තමයි මේ account එක 2500කට දීලා තියෙන්නේ යකෝ රුපියල් 2500 මේ මෝ හිතන්නේ බන්ද යකෝ 2500 දාන්න බෑනේ යකෝ උච්චර කියලා උප්පන්න පැන්නයක් ඕනද යකෝ ඒසියක් විකුණන්න මං අහන්නේ ID එකක් ඕනද ඒසියක් විකුණන්න යකෝ මොලයක් නැති මෝඩේ කවුරුත් දෙකක් මේ කරා කිව්වා account එක ගත්ත විදිහවත් ඔය දන්නවද ඔය account එක ගත්ත විදිහවත් අනේ මෝඩේ කෙන් දෙපා ටික හරි ඔබ ඒසියක් ගත්ත විදිහවත් දන්නේ නැහැ අඩුම හරිද මොකද මේ අපිත් මචෝ මේ ස්ටෝ කරමු හරිද මේ නිසා අපිත් තොරබුරු නෑ මචං ඉතින් අපිත් තොරබුරු නෑ ඔබ වීඩියෝ එකක් කියනවනේ මොකද්ද මේ ඔබ වීඩියෝ එකක් කියනවනේ මොකද්ද හායි කියලා මෙහෙක් දැම්මොත් එහෙම රිප්ලයි මොකද්ද මෙහෙක් දාන්න එපා ඒ හොරු දැන් තොට හායි අපි තොට හායි කියලා මෙහෙක් දාලා තමා කෙලවෙන්නේ ඉන්නේ මෝඩෙක් වෙන්න එපා අයියෝ ෂි ඈ යකෝ මේ හරි මේ වොයිස් මෙහෙක් දෙක හපන් එතකොට කරනවානේ account එක නම් සේරම හදාගෙන ඉවරයි මචං. අපි දැන් හැමෝගෙම මචං පොඩි පෞද්ගලික තොරතුරු ටිකක් ගන්නවා. ගෑනු පිරිමි ස්වාමීන් වහන්සේලා දිගා බලන්නේ අපි හැමෝගෙම ගන්නවා මචං. මොකද මචං මේක මුදල් එක්ක වෙන ගනුදෙනුවන්නේ මචං අනිත් පැත්තට account එක ඉස්සුවොත් මචං ඒ වගේ උස්සන පින්න වැඩ කරන කට්ටිය ඉන්නවනේ මචං ඕන තරම්. ඒක නිසා මචං මේක මුදල් එක්ක වෙන ගනුදෙනුවක් හින්දා මචං අපි හැමෝගෙම මචං පොඩි පෞද්ගලික තොරතුරු ටිකක් ගන්නවා මචං. හරිද? ඔයාගෙන් විතරක් නෙමෙයි බ්‍රදර් ගන්න අපි හැමෝගෙම ගන්නවා. අර ඕන ස්ක්‍රීන්ෂොට් එවන්න පුළුවන්. ඔයාගේ මචං මේ මට උප්පැන්නේ ෆොටෝ එකක් ඕන. හරිද? තා පොඩි ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒ ටිකක් ගත්තට පස්සේ ඒකම හරි මචං.
ඔයා හිතන්න එපා ඔයාගෙන් විතරක් ගන්නවා කියලා අපිටද අපි හැමෝගෙම ගන්නවා හරි උපන්නේ ඩීටේල්ස් මං ආන්නේ හරිද ඔබ මේ මං කියන්නේ හරිද මේ වීඩියෝ එක මුට පේන්නම මේ වීඩියෝ එක ෂෙයා කරපන් හරිද ඇත්තම මේ මගේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දානකම් මුට මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා බං මම නම් කියන්නේ මූ කියන පින්න වැඩ ගන්නවා නේ මම නම් කියන්නේ මන් දන්නේ නැහැ හරිද තේරෙන්නේ නැහැ හරිද මූ ඇවිල්ලා මෝඩෙක් ඇත්තම කිව්වොත් මූ පට්ට මෝඩෙක් හරිද මොකද බං මේ දැන් වීඩියෝ එක පාරම ස්ටොප් වුණා කියන්කෝ දැන් හරි ගියා හිතන්න හරිද හරි මේ ඒවට නෑ මප්පි account එක ගත්තේ ඒ කොල්ලට කිව්වා හරිද ගත්ත කොල්ලට කිව්වා ඒක දැන් අර මේ account එක විකුණලානේ දැම්මෝ ඒ ගත්ත කොල්ල මචං හම්බුණා ගේම් එකකින් හරිද account එක කොල්ලා ඉතින් රික් එකක් දාලා අපි ඒ කොල්ලත් දැන් කතා කරලා බැලුවා කීයක විකුණුවා 5500කට කිව්වේ හරිද දැන් හිතන්න අපේ රුපියල් 2500 දීලා මූ 5500 කට යකෝ account selling කරනවා තමයි selling කරනවා කියලා දැන් ඔබට ගාණක් තියා ගන්නවා මං උච්චර ගාණක් තියා ගන්න එපා හරිද මෝඩෙක් වෙන්න එපා ඔබට දැන් අවුරුද්දට මේක account එක මාසෙකට අවුරුද්දේ මාසෙකට මේක account එක විකිනෙන්නේ මං අහන්නේ අනේ අම්මේ මන්දව මෝඩෙක් බං උඹලා ඇත්තම ගොත් මෝඩෙක් ඔබ මේ කොහොම හරි ඊට පස්සේ ඒගොල්ලන්ට කිව්වා මචං ඔය account එක මේ මචං මට 2500 දීලා තියෙන්නේ මට තව සල්ලි දාලත් නැහැ එහෙම කිව්වා හරිද හරි ඊට පස්සේ මේ අපි කරපැඩේ අපි ගුවා account එක බයින්ඩ් කරපු Gmail එක තියෙනවා අපි ළඟ ඒකෙන් අපිට ගන්න පුළුවන් කියලා හරිද ඊට පස්සේ අපි කරපු වැඩේ බයින්ඩ් Gmail එකේ account එක ගත්තා අර කොල්ලත් ඒක account එක අරන් තිබ්බ කොල්ලලත් අපි සාධාරණයක් කරා හරිද මොකද නැත්තම් දෙපැත්ත කනවා වගේ වැඩක් නෙවෙන්නේ හරිද ඒ නිසා ඒ කොල්ලලත් අපි සාධාරණයක් කරා හරිද ඇත්තම කිව්වොත් එහෙනම් පව් මචං හරිද ඔයාලා දන්නා රෝඩි ගේමින් මේ හසල්ලි හදිස්සිය කරලා අපි විකුණන්නේ account එක හරිද ඒක සල්ලි හදිස්සිය විකුණනවා දන්නේ ඉතින් කියන්න දෙන්නේ නැහැ ඉතින් පට්ටපල් හොරු ඉන්නේ මචං ඇත්තම පට්ටපල් හොරු ඉන්නේ හරිද කියන්න දෙන්නේ නැහැ හරිද මම තව වීඩියෝ එකක් දාලා තියෙනවා මට වෙච්ච දෙයක් හරිද ඒත් account හොරෙක් මගේ channel එකට ගිහිල්ලා බලන්න ඒත් තියෙනවා මගේ account එකේ පට්ටපල් හොරෙක්ගේ ඌනම් මචං ඇත්තම තනි කර මෝඩේ බව මම මාත් මෝඩේ කියලා තමයි උටන සල්ලි දෙන්නේ එපා එපා කියලා තමයි මන් දැම්මේ 5500 දීලා හරි වැඩ නැහැ මුට බලන්න මේක ෂෙයා කරපල්ලා මම නම් කියන්නේ මූ ඇවිල්ලා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දානකම් ෂෙයා කරපල්ලා හරිද ඕන තරම් ෂෙයා කරපල්ලා මුට මුගේ නම්බර් එකට හරි කමන්නේ මූ බලනකම් මචං කමෙන්ට් එකක් දානකම් ෂෙයා කරපල්ලා උඹලා තහුවේ මුට අහුවෙන්න එපා හරිද මේ වීඩියෝ එක රීච් වුණොත් එහෙම රීච් වෙනකම් මචං ෂෙයා කරපල්ලා එච්චරයි මම කියන්නේ හරිද මේ හරි එන එච්චරයි කියන්න තියෙන්නේ account එක ගත්ත විදිහට කිව්වා ඔක්කොම කිව්වා මොකද විස්තර පට්ටපල් බොරු විස්තර ඔක්කොම කිව්වා මොකද මුට පෝරිල්ලක් දෙනවා වීඩියෝ එක හරි වීඩියෝ එකම කියනවා ඔබට පෝරිල්ලක් දෙනවා බය වෙන්න එපා හරිද ඔබට පෝරිල්ල එක වදිනවා කොහෙන් හරි වදිනවා උඹ බලන්න කියලා තියෙන්නේ උඹ බලන්න ඔයාගේ channel එකත් එක්ක බග් වෙයි කියන්න දෙයක් නැහැ මේව තමයි කරන්න ඉතින් ඉන්නේ වීඩියෝ එක රීච් එක එච්චරම කියන්නේ අනේ දෙන්නේ මේ වීඩියෝ රීච් එක උට බලන්නම රීච් එක එච්චරම කියන්නේ හරිද හරි මචං එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් එමු හරිද ඊළඟට දානවා මචං මේ වීඩියෝෙන් පස්සේ දානවා වීඩියෝ එකක් මචං ඔයාලට දෙනවා මචං දැන් account scene එකේ ඉන්නේ හරිද account එක නැති වුණා නම් මනම් scene ගොඩයි දැන් මට වීඩියෝ දාන්නෙත් නැහැ මොකුත් නැහැ account එකක් නැහැ මචං වීඩියෝ දාන්න හරිද නැත්නම් account එකක් නැහැ වීඩියෝ දාන්න හරි මල්ලා account එකක් තියෙනවා හරිද ඒ account එක දෙනවා හරි ඒ account එක channel එක බලන කොල්ලෙක්ට ඒ account එකක් දෙනවා හරිද වීඩියෝ එකකින් සෙට් වෙලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න ඒ වීඩියෝ එක channel එක account එක දිනා ගන්න ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි ඔයා ඊළඟ වීඩියෝ එක බලන්න ඊළඟ වීඩියෝ එකෙන් කියන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා එහෙනම් හරි බයි බයි කොල්ලෝ ටික ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනකන් ගිහිල්ලා එන්න තව ගේම් ගොඩක් තියෙනවා මෙන්න ගේම් ගොඩක් තියෙනවා හරිද ඔයාලට බලමු එහෙනම් බයි බයි අපි ගියා හරිද